අද ඉරානයේ නමින් හඳුන්වන එදා පර්සියාව ලෝකයේ පැරණිතම සහ පොහොසත්ම ඉතිහාසයන්ගෙන් එකක්. ක්‍රිස්තපූර්ව 550 විතර මහා සයිරස් රජු විසින් ආකී මෙනිට් කියන අධිරාජ්‍ය පිහිටවනු ලැබුවා. මේ එකල පැවති විශාලතම අධිරාජ්‍යයි. ඉන් පසුව මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් මේක ආක්‍රමණය කළා. ඊට පස්සේ පාතියන් සහ සසානිඩ් වැනි ප්‍රබල පර්සියානු රාජවංශ බිහි වෙනවා. ඒ වන විටත් පර්සියාව කියලා කියන්නේ කලාව, සාහිත්‍ය සහ සංස්කෘතිමය වශයෙන් ඉතාම පොහොසත්ව සිටි රටක්. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී අරාබි මුස්ලිම්වරුන් විසින් මේ පර්සියාව ආක්‍රමණය කිරීම සිද්ධ වෙනවා. ඒත් සමගම එතෙක් පැවති ආගම වෙනුවට ඉස්ලාමීය ආගම ව්‍යාප්ත වෙනවා. හැබැයි අරාබි පාලනයට නතු වුණත් පර්සියානුවන් තමන්ගේ භාෂාව සහ කලාව එවැගේම සංස්කෘතිය ආරක්ෂා කරගන්නවා. 1501දී නූතන ඉරානයේ ආරම්භය සනිටුහන් කරමින් සෆාවුඩ් රාජවංශය බිහි වෙනවා. ඒ සමග ඉරානයේ නිල ආගම ලෙස ෂියා ඉස්ලාම් දහම ප්‍රකාශයට පත් කරනවා වගේම කාලය තුල පර්සියානු අනන්‍යතාවය නැවතත් ප්‍රබල ලෙස ගොඩනැගින්න පටන් ගන්නවා. 20 වන සියවසේදී ඒ කියන්නේ 1925දී රේසා ෂා පාලවි රජු බලයට පත්වීමත් සමග ඔහු සහ ඔහුගේ පුත් මොහොමඩ් රේසා පාලවි ඉරානය බටහිර පන්නයට නවීකරණය කිරීමට උත්සාහ කරනවා. මේ කාලයේදී ඔවුන් කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දෙනවා, කැමති ආගමක් අදහන්න, කැමති විලාසිතාවක් කරන්න ඔවුන් කාන්තාවන්ට නිදහස ලබා දෙනවා. එවැගේම ඉරානයේ කර්මාන්ත දියුණු කිරීමත් හමුදාව ශක්තිමත් කිරීමත් ෂා රජුගේ පාලන කාලයේදී සිද්ධ වෙනවා. නමුත් ඔවුන්ගේ මේ පාලනය ඒකාධිපති ස්වභාවයක් ගත්තු නිසා ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව මේ ෂා රජුගේ පාලනයට විරුද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1979දී ඉරානය තුල ෂා රජුට එරෙහිව දැවැන්ත විප්ලවයක් සිද්ධ වෙනවා. මේ අරගලය මෙහෙවන්නේ අයතුල්ලා රුහොල්ලා කිමේනි විසින්. ඒ ඉරානයේ දේශපාලන ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. මේ හරහා ඉරානයේ එතෙක් පැවති රාජාණ්ඩුව අවසන් වෙලා ආගමික පදනමක් සහිත සමූහාණ්ඩුවක් බිහි වෙනවා. ඒ අනුව ලෝකයේ පළමු ඉස්ලාමීය සමූහාණ්ඩුව ඉරානයෙන් බිහි වෙනවා. රටේ අවසාන තීරණ ගැනීමේ බලය උත්තරීතර නායකයා සතු වෙනවා. ඊට අමතරව එතෙක් ඉරාන කාන්තාවන්ට තිබුණු ආගමික, අධ්‍යාපනික සහ සංස්කෘතික නිදහස ඔවුන්ට අහිමි වෙලා යනවා. විප්ලවයත් සමග ඉරානීය දැඩි බටහිර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කළ නිසා දේශපාලනික වශයෙන් ඔවුන්ගේ ප්‍රබලතම සතුරා බවට ඊශ්‍රායලය පත් වෙනවා. ඒ ඊශ්‍රායලය ඇමරිකානු හිතවාදී රටක් සහ බටහිරට ගැති පාලනයක් ගෙන ගිය නිසායි. ඉරානයේ වත්මන් පාලනය ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස පිළිගන්නේ නැහැ. ඉරාන නායකයින් අවස්ථා කිහිපයකදීම ඊශ්‍රායලය ලෝකසිතියමින් මකා දැමිය යුතු බව ප්‍රකාශ කර තිබීමම ඊශ්‍රායලයේ දැඩි කෝපයට හේතු වෙලා තියෙනවා. මීට අමතරව ඊශ්‍රායලයේ ප්‍රබලතම සතුරන් වන හිස්බුල්ලා සහ හමාස් වැනි කණ්ඩායම් වලට ඉරානය විසින් මුදල්, ආයුධ සහ පොහොනුව ලබා දීමත්, මැද පෙරදිග කලාපයේ බලවතාවීමට ඉරානය උත්සාහ කිරීමත්, ඉරානය න්‍යෂ්ටික අවේ නිපදවන බවට පවතින විශ්වාසයත් ඊශ්‍රායලය තමන්ගේ පැවැත්ම කෙරෙහි තව තවත් බිය උපදවන කරුණක් වුණා. කෙසේ වෙතත් මොසාඩ් ඔත්තු සේවය අනාවරණය කරගත් කරුණු අනුව න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට අවශ්‍ය යුරේනියම් පිරිපහදු කිරීමේ අවසන් අදියරයට ඉරානය පැමිණ තිබුණා. යම් හේකින් ඔවුන් එය සම්පූර්ණ කරගතහොත් එය ඊශ්‍රායලයේ අවසානයේ බව ඊශ්‍රායලය දැනගෙන හිටියා. ඒ නිසාම එම වැඩසටහන මෙහෙවන ප්‍රධාන විද්‍යාඥයන් සහ හමුදා ප්‍රධානීන් එකම තැනකදී විනාශ කර එම ක්‍රියාවලිය අඩපණ කිරීම ඊශ්‍රායලයේ ප්‍රධාන අරමුණ බවට පත් වුණා. ඒ අනුව ඇමරිකාවේ සහාය ඇතිව ඊශ්‍රායලය මෙම ප්‍රහාරය රහස්‍යගතව සැලසුම් කළා. ඒ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර හමුවේ 2026 පෙබරවාරි 28 වන දින තෙහෙරාන් නුවරදී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ වසර 37කට අධික පාලන කාලය අවසන් වුණා. ප්‍රහාරය සිද්ධ වෙන අවස්ථාවේදී ඔහු තමන්ගේ ඉහළ පෙළේ උපදේශකින් සමග රහස්‍යගත සාකච්ඡාවක නිරතව සිට තිබෙනවා.
ප්‍රහාරයෙන් පසු ඔහුගේ දේහය ගොඩනැගිලි සුන්බුන් අතර තිබී හමු වූ අතර ඔහුගේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකුද මෙහිදී මිය ගොස් තිබුණා. මෙම මෙහෙයුම ඇමරිකානු ආරක්ෂකාංශ විසින් ඔපරේෂන් එපික් ෆියුරික් ලෙසත් ඊශ්‍රායල ආරක්ෂකාංශ විසින් ඔපරේෂන් රෝරිං ලයන් ලෙසත් නම් කර තිබෙනවා. ඇමරිකානු CIA සහ ඊශ්‍රායල මොසාඩ් යන බුද්ධි සේවාවන් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද සූක්ෂම සහ රහස්‍යගත මෙහෙයුම් ඔස්සේ සිදු කළ මෙම ප්‍රහාරය ඉරානය කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ එකක් වුණා. මෙම ප්‍රහාරය නිසා ඉරානය දැනට ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. එක පැත්තකින් ඔවුන්ට තම රට තුළ පවතින ආරක්ෂක සිදුරු වසා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඊශ්‍රායලයට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙය ඕනෑම මොහොතක සම්පූර්ණ මට්ටමේ කලාපීය යුද්ධයක් දක්වා ඇවිලී යා හැකි තත්ත්වයක්.